මේ පාර O level විභාගයට තවත් තියෙන මාස කිහිපයක් වගේ ඉතා කෙටි කාල සීමාවක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් තාම O level විභාගයට හරියට සූදානම් වුණේ නැද්ද? බය වෙන්න එපා. තවත් මාස 3ක් වගේ කෙටි කාල සීමාවක් තියෙනවා. ඒ මාස 3 ඇතුලේ දින 90ක්, දින 90කට වඩා වැඩි කාලයක් තියෙනවා. ඉතින් ඒ දින 90 ඔයාලා හරියට කාලය කළමනා කරගෙන ටයිම් ටේබල් එකේ අනුව සබ්ජෙක්ට් 9ටම අදාළ ටයිම් ටේබල් එකක් හදාගෙන හරියට පිළිවෙලකට වැඩ ටික කළොත් ඔයාලටත් පුළුවන් ඒ 6ක්, ඒ 7ක්, ඒ 8ක්, ඒ 9ක් වගේ ඉහළ රිසල්ට් එකක් ටාගට් කරගන්න. ඉතින් තවත් වැදගත් කාරණාවක් තියෙනවා මේ O level කියන විභාගය ගැන ඔයාලා අනිසි බියක් ඇති කරගන්න එපා. මොකද මේ විභාගය උසස් පෙළ තරම්ම අමාරු නැහැ. සාමාන්‍යයෙන් වැඩ කරපු ළමයිට මේ විභාගයේ හොඳ ඒ 9ක් වගේ ඉහළ රිසල්ට් එකක් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මොකද මම වැඩ කළේ මාස 3කට කලින් විභාගයට මාස 3කට කලින් තමයි මම වැඩ කරන්න පටන් ගත්තේ හරියටම. ඉතින් මම මේ මාස 3 ඇතුලේ වැඩ කරලා මට ඒ 6යි C3ක රිසල්ට් එකක්. මම කිසිම සබ්ජෙක්ට් එකක් ෆේල් නෑ. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ මම මාස 3ක් ඇතුළත මේ වගේ රිසල්ට් එකකට මහන්සි වුණා නම් ඔයාලට කරන්න බැරි නැහැ. ඔයාලට කරන්න බැරි නැහැ. ඔයාලත් මහන්සි වෙන්න. වැදගත් වෙන්නේ දක්ෂතාවය නෙවෙයි මහන්සිලා වැඩ කරලා ඒ ඔයාලා පාඩම් කරපු දේවල් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරලා ඒ පාඩම් කරපු දේවල් පේපරේ ලියන්න ඕනේ. දැන් පේපරේ ලියන්න නැතුව බෑ. පේපරේ ලියන්න ඕනේ. තමන් පාඩම් කරා කියලා විතරක් කියලා වැඩක් නැහැ. ඒ පාඩම් කරපුව පේපරේ ලියලා ඔයාගේ හැකියාව පෙන්වන්න ඕනේ. දක්ෂතාවය කියන දේ දැන් ඔයාලා කියන්න පුළුවන් පන්තියේ තව ළමයි පන්තියේ ඒ 9ක් ටාගට් කරන් වැඩ කරන දක්ෂ ළමයෙක් ඉන්නේ. ඉතින් මේ දක්ෂ ළමයා ඔයාලට පුළුවන් පරද්දන්න ඔයා ගොඩක් මහන්සිලා ඔයා සබ්ජෙක්ට් 9ට ගොඩක් කැපවීමෙන් කටයුතු කළොත් ඒ දක්ෂ ළමයා ඔයා නිකම්ම පහු කරනවා. ඔයාලට පුළුවන් ඒ දක්ෂ ළමයා පහු කරන් ඉදිරියට යන්න. උත්සාහ කරලා බලන්න. මේ කාලේ ඉතාමත් වටිනවා. මේ කාලය ගොඩක් මේ කාලය සාමාන්‍යයෙන් O level ඒ 9ක් ගන්න මේ කාලය හොඳටම ප්‍රමාණවත්. ඒ නිසයි මේ කියන්නේ හොඳට වැඩ ටික කරගන්න. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම කරලා යන්න. දැන් ඔයා මේ අවුරුද්දේ නම් සාමාන්‍ය පෙළ කරන්නේ ඔයා මීට කලින් අවුරුද්දේ ඊට පස්සේ ඊට කලින් අවුරුද්දේ ඒ වගේ ආසන්න අවුරුදු 5ක 10ක් සාමාන්‍යයෙන් 10ක් කරොත් ගොඩක් හොඳයි. 10ක් කරගන්න අමාරුයි වගේ නම් මොකද සබ්ජෙක්ට් 9ක්ම තියෙනවනේ. කරගන්න අමාරුයි වගේ නම් කරගන්න අමාරුයි වගේ නම් අවුරුදු 5ක වගේ පාස් පේපර්ස් කරන්න. ඒත් ප්‍රමාණවත් ඔයාලට හුරුවක් ගන්න ප්‍රශ්න පිළිබඳව. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි මේ පාඩ 11 වසරේ 3 වෙනි වාරයේ පරීක්ෂණයට ඔයාලා අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න යන්න. මොකද ඒ මුහුණ දීම ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට විෂයාකාරව මුහුණ දෙන්න ඉතා බලවත් දෙයක් වේවි. මොකද ඒක ගොඩක් පිටුවහලක් වේවි ඔයාලා මේ වාර විභාගෙ ලියන්න යන එක. මට අයමත් කියන්න තියෙන්නේ කිසිම කෙනෙක්ට මේ විභාගය ගොඩ දාන්න බෑ කියලා හිතාගන්න එපා. මේ මාස 3යි තියෙන්නේ. මට මේක කරන්න බෑ. ඊළඟ පාරම කරනවා කියලා කියන්න එපා. මොකද දෙවෙනි පාරක් කරනවා කියලා කියන එක හරි අමාරුයි. ඒක තේරෙන්නේ දෙපාරක් කරන ළමයෙක්ට. ඒ නිසා පළවෙනි පාරම එකම රිසර්ච් ෂීට් එකේ ඔයාගේ රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් දාගන්න ගොඩක් කැපවීමෙන් වැඩ ගන්න මේ මාසෙ කිහිපය. ඒ වගේම තවත් අයට හිතෙන්න පුළුවන්. තව මාස 3ක්ම තියෙනවා. අන්තිම විභාගයට කිට්ටු කළා අන්තිම මාසෙම මම වැඩ කරන්න පටන් ගන්නවා. එහෙමනම් කරන්න හදන්න එපා. ඒක නිකන් බොරුවක්. මොකද මේ මාසේ ඔයාලා අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙනවා. ඒ නිසා මේ ඉතිරි මාස 3 කාලය ගොඩක් බලදායීව කටයුතු කරන්න ඔයාලා වග බලා ගන්න ඕනේ.